මග උඩට නවතින්න ඔන්න මෙන්න තියලා මේක නැව මේ ඊට පස්සේ පල්ලෙහාට ඇවිල්ලා ටික දුරක් හිමීට වෙලා ඊට පස්සේ හයියෙන් ඇවිල්ලා පල්ලෙහාටම කඩාගෙන ගිහින් කුරුණෑගල නාවුයනේ ආරණ්‍ය සේනාසනය සුපේශල ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලාගේ පින්බිමෙන් 2025 වූ සැප්තැම්බර් මාස 24 වන දින රාත්‍රියෙහි අපට කන ඇසුනේ ඊටාම ශෝකජනක ඛේදවාචකයක්. ස්වාමින් වහන්සේලා 13 නමක් ආගමික කටයුතු නිමවී රාත්‍රියෙහි ඩක්වෙන් ඉහළට පිහිටියා වූ තම කුටි වෙත ගමන් කරමින් සිටියා. ඒ මොහොතේ ඩක්කුවේ කේබලයක් කැඩී ගියා. ඩක්කුව ඉහළට යන ඩක්කුව පහළට ගමන් කරන්න පටන් ගත්තා. විනාඩි කිහිපයක් ඩක්කුව පහළට හිමෙන් හිමෙන් ගමන් කරා. ඊට පසුව ඩක්කුවේ වේගය වැඩි වෙලා ඩක්කුවත් කඩලා යනවා. ස්වාමින් වහන්සේලා 13 නමක් එම ඩක්කුව ඇතුලේ ඒ වෙලාවේ හිර වෙලා. ස්වාමින් වහන්සේලා 7 නමක් අවාසනාවන්ත ලෙස මේ අවස්ථාවේ අපවත් වෙනවා. අපට මේක ශෝකාලාපයක්. මෙම ස්වාමින් වහන්සේලාට මෙවැනි අකල් මරණයක් සසර වසන අතුරු සිද්ධ නොවේවා. අපේ අපවත් වූ සියලු භික්ෂුන් වහන්සේලාට නිර්වාණ සම්පත්තියම ලැබේවා.